හයි හැමෝටම කොහොමද? මං හිතනවා හැමෝම හොඳින් ඉන්නවා කියලා. ඔන්න අද මං අරන් ආවේ වෙජිටේරියන් අයට ඉතාමත් සුවිශේෂී රෙසිපි එකක්. ඉතින් මෙහෙම try කරලා බලන්න. ඔයගොල්ලෝ හැමදාම මේ විදිහට බිම්මල් හදාගෙන කයි. ඉතින් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මුලින්ම බිම්මල් ටික අපි හොඳට හොදගෙන අපි ඒවා මේ වගේ පොඩියට හීනියට තීරු වලට ඉරා ගන්නවා. දැන් අපි බිම්මල් ටික පොඩ්ඩක් තඹ ගන්න තමයි හදන්නේ. අපි ඒකට ලුණු කුඩු ටිකක් දාලා බිම්මල් එක තැම්බෙන්න වතුර චුට්ටක් දාලා ලිපේ තියා ගන්නවා. ඔයාලට මෙහෙම තීරු වලට ඉරා ගන්න නැතුව බිම්මල පිටින්ම දා ගන්නත් පුළුවන්. ඉතින් මම ඒ වගේ එකක් මම ආයේ ළඟදිම හදලා පෙන්නන්නම් ඔයාලට කොහොමද මම එහෙම හැදුවේ කියලා. ඉතින් මේකත් හරිම ලේසි. යන්තම් තඹ ගන්න තමයි අපිට ඕනේ. මොකද බිම්මල ටක් ගාලා තැම්බෙනවා. ඉතින් මම මේකට ලෑස්ති කරගත්තා බීලුණු පොඩියට කපාගෙන තව මාළු මිරිස් ඒ වගේම ලීක්ස් කැරට්. ඉතින් මේව පොඩි ප්‍රමාණයෙන් තමයි ගත්තේ. ඉතින් ඔයාලට බිම්මල් එක පැකට් එකක් මදි. මොකද ගෙදර ගොඩක් කට්ටිය ඉන්නවා බිම්මල් පැකට් දෙකක් හෝ තුනක් ගන්න. ටික වැඩිපුර හදා ගන්න ඕනේ නම් මම නම් අද ගොඩක් හදාගත්තේ නැහැ. සාමාන්‍යයෙන් අපි තුන් දෙනාට කන්න පුළුවන් ප්‍රමාණය තමයි මම හදාගෙන තියෙන්නේ. හරි මේ දින මම තඹගත්ත බිම්මල් ටික ඔයාලට පේනවා ඇති. මේ බිම්මල් හොඳට තැඹිලා තියෙනවා. මේකට වතුරත් උන්ලා තියෙන නිසා අපි මේ බිම්මල් ටික ආයෙත් අපි වතුර ටික අයින් කරගන්න ඕනේ. අපේ වතුර ටික මෙරිකලා අරින්න ඕනේ මේ වගේ. ඉතින් මේ බිම්මල් පොඩි වෙන්නේ කැඩෙන්නේ නැහැ. අපි යන්තම් තඹ ගත්තොත් ගොඩාක් තඹ ගත්තොත් තමයි මේක අර පොඩි වෙලා යන්නේ. ඉතින් අපිට ලේසි මේ වගේ යන්තම් තඹ ගත්තාම මේ කෑලි කැඩෙන්නේ එහෙම නැහැ. ඒ වගේම තමයි මේ තැම්බීමට හේතුව තමයි අපි මේක තෙලේ බැද ගන්නවා. ඉතින් මේ තෙලේ බැද ගනිද්දි අපිට ගොඩක් වෙලා තෙල් එකේ තියන්න ඕන වෙන්නේ නැහැ. මොකද මේකේ මැද තැම්බිලානේ කොහොමද තියෙන්නේ බිම්මල තැම්බිලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපිට ඉක්මනින්ම බැද ගන්න හැකියාව තියෙනවා. හරි ලේසියෙන් හදා ගන්න පුළුවන්. ගොඩක් වෙලා යන්නේ නැහැ. අපි ඔය කට්ලට් හදන්නේ කට්ලට් එකේ මැද අලකාරිය අපි හදාගෙන තඹගෙන හදාගෙනනේ තියෙන්නේ. ඉතින් අපිට අර වටේ කට්ලට් එකේ බැද ගන්න විතරයි ඕන වෙන්නේ. ඉතින් ඒ වගේ දෙයක් තමයි මේ මෙතනත් වෙන්නේ. දැන් මම මේ බිම්මල් ටික පිටි බැටරි එක දවට ගන්න තමයි යන්නේ. ඉතින් මම ඒකට වෙනම පිටි බැටරියක් හදාගන්නේ නැහැ. මම මේ හතුවකටම අපි අර මිරික ගත්ත වතුර අයින් කරගත්ත හතුවකට උඩට මම කහ මිරිස් කුඩු ලුණු කුඩු ස්වල්පයක් ඒ හතුවකේ ප්‍රමාණයට වල දාගන්න. දැන් මම මේකට පාපිටි ස්වල්පයක් දාගන්නවා. ගෙදර පාපිටි තියෙනවා නම් එහෙම දාගන්න පුළුවන්. නැත්නම් කෝන් ෆ්ලවර් දාගන්නත් පුළුවන්. මම ළඟ කෝන් ෆ්ලවර් නැති නිසා අද මම පාපිටි තමයි දාගන්නේ. ඒ වගේම තමයි මම මේකට එකතු කරන අවසාන දේ තමයි පාන් විස්කෝතු කුඩු. ඉතින් ඔයාලත් ගෙදර තියෙනවා නම් බිස්කට් කුඩු මේකට දාගන්න. මොකද බිස්කට් කුඩු දාගත්තාම තමයි අර ක්‍රන්චි ගතියක් එන්නේ. අර කර ගාලා හැපෙන ගතිය එන්නේ. අන්න ඒකෙන්. ඒ වගේම මේකට තෙල් ගොඩක් ඕන වෙන්නේ නැහැ. ඉතින් මේ තියෙන්නේ මම බැදගත්ත හතු ටික. ඉතින් ඔයාලට මේ වගේ හරි ඉක්මනින්ම ලේසියෙන් බැද ගන්න පුළුවන් හතු ටික මම ලස්සනට රන්වන් පාට පැදලා තියෙනවා. මේක ඔයාලට මෙහෙම කන්නත් පුළුවන්. හැබැයි මේක තව ලස්සනට හදා ගන්න ඕනේ නම් අපිට පුළුවන් අර මං කලින් එකතු කරපු බීලුණු මාළු මිරිස් කැරට් ලීක්ස් වගේ දේවල් දාලා මේක තව ටිකක් ලස්සන කරගන්න රස කරගන්න ඕන හැකියාව තියෙනවා. ඒ වගේ මට තව දෙයක් කියන්න අමතකුණානේ. ඔයාලට පාන් පිටි නැත්තම් ඒ වගේම තමයි කෝන් ෆ්ලවර් නැතුණත් ප්‍රශ්නයක් නැහැ. බිත්තරයක් දාගන්නත් පුළුවන් ඒ දෙක වෙනුවට. බිත්තරයක් දාලා බිත්තරේ මික්ස් කරලා අර හතුවකට ඒකට පාන් බිස්කෝතු කුඩු දවටුවත් හරි. ඉතින් එහෙම කරත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් අද මගේ ළඟ බිත්තර තිබ්බේ නැහැ. ඉතින් ඒකයි මම පාන් පිටි ගත්තේ. ඉතින් ඔයාලගේ ළඟ තියෙනවා නම් අර වගේ දෙයක් කෝන් ෆ්ලවර් වගේ දේවල් හරි කමන්නේ. ඒක භාවිතා කරලා හදාගන්න පුළුවන්. ඉතින් මම වලදක් ලිපේ තියලා ඒකට තෙල් ස්වල්පයක් දාලා ඒකට මම අර කලින් කපාගත්ත බීලුණු සහ මාළු මිරිස් මුලින්ම එකතු කර ගන්නවා. මේ ටික තෙලේ තැඹීගෙන එද්දී මම මේකට එකතු කර ගන්නවා කරපිංචා.
දැන් මම මේකට ලුණු කුඩු ස්වල්පයකුයි ඒ වගේම ගම්බිරිස් කුඩු ස්වල්පයකුයි එකතු කරගන්නවා. දැන් මම කැලි මිරිස් ස්වල්පයකුත් එකතු කරගන්නවා. ඔයාලා ටිකක් වැඩිපුර දැවිලට කැමති නම් කැලි මිරිස් ටිකක් වැඩිපුර දාගන්නත් පුළුවන්. දැන් ඒ ටික තෙලෙන් බැදීගෙන එද්දී මම අවසානයේම එකතු කරගන්නේ කැරට් සහ ලීක්ස්. ඔයාලා මේකට තක්කාලි වගේ දෙයක් නම් එකතු කරන්න එපා. මොකද තක්කාලි වල ටිකක් අර වතුර ගතිය තෙතමනේ වගේ තියෙන නිසා තක්කාලි එකතු කරොත් අපේ අර හතු එක තියෙන ක්‍රන්චි ගතිය නැති වෙන්න පුළුවන්. ඒක නිසා අපේ ක්‍රන්චි ගතිය ගොඩක් වෙලා තියාගන්න නම් ඒ වගේ අර වතුර ගතිය තෙතමනේ නැති දේවල් තමයි එකතු කරගන්න ඕනේ. ඉතින් මේ ටික මම හොඳට තෙලෙන් බෙද ගන්නවා මෙහෙම. මේක ගොඩක් වෙලා තෙලේ තඹ ගන්න ඕනේ නැහැ. මොකද මේක යන්තම් තෙලේ තැඹුණාම ඇති මේක අර කොළ පාට ගතිය, තැඹිලි පාට ගතිය, ඒ ටික කලර්ස් ටික ලස්සට තියෙන්න ඕනේ. ඉතින් ඒක නිසා යන්තම් තෙලේ තඹ ගන්න. ඊට පස්සේ මම මේකට අර මං කලින් බෙදගත්ත හතු ටික එකතු කරගෙන මික්ස් කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා හැමදාම කන හතු වෑංජනේ වෙනුවට මේ වගේ දෙයක් හදාගත්තොත් එහෙම පොඩි බබාලත් ආස හිතෙයි. ඒ වගේම තමයි වෙනස්ම රහක් තියෙන්නේ මේක හොයන්න බෑ හතුද කියලාවත් ඒ තරම්ම හරිම රසයි. ඉතින් ඔයාලත් මේක හදලා බලලා මට කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාන්න. ඒ වගේම තමයි ඔයාලා මේක මම හදන විදිහටම නෙමෙයි ඔයගොල්ලොන්නුත් අලුත් දෙයක් මේකට එකතු කරලා හදලා බලන්න. වෙනස්ම රහක් තියෙයි. වෙනස් දේවල් එකතු කරලා බලන්න. ඉතින් ඕක තමයි ඉතින් අද මගේ ගෙනාපු රෙසිපි එක. ඉතින් මේ වගේ තවත් රෙසිපීස් බලන්න ඕනේ නම් මගේ ඩේවි ලොග්ස් බලන්න ඕන නම් ඔයාලට පුළුවන් මාව subscribe කරලා තියාගන්න. එහෙනම් මම ගිහිල්ලා එන්නම්. මගේ වීඩියෝ බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.